සිග්නල් එඩියුකේෂන් YouTube නාලිකාවට කවුරුත් සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද ඔයගොල්ලෝ එකතු වෙලා තියෙන්නේ පළවෙනි වාර ගොඩ දාන අපේ වැඩපිළිවෙලේ තවත් ගැටලුවක් හදන්න. හරි. ඉතින් මේ දැන් පටන් ගන්න යන්නේ සමාන්තර ශ්‍රේටි ගැටලුව. ඉතින් සමාන්තර ශ්‍රේටි ගැටලු දෙකක් මම දාලා තියෙනවා. ටියුට් එක ගත්තේ නැති කට්ටිය ටග් ගාලා ගිහිල්ලා PDF එක ඩවුන්ලෝඩ් කරගන්න සමහර අයට print out එක ලැබිලා ඇති. මෙතනින් ගොඩක් අයට print out එක ලැබිලා ඇති. අනිත් අය හරි. අනිත් අය ඩවුන්ලෝඩ් කරගන්න PDF එක. හරි. PDF එක ඩවුන්ලෝඩ් කරගෙන බලන්න ගාන හරි පළවෙනි ගාන. අපි දැන් සමාන්තර ශ්‍රේණිය පළවෙනි ගාන හදන්න යන්නේ. හරි. දැන් මෙතන ඉන්න පුළුවන් කවුරු හරි කෙනෙක් සමාන්තර ශ්‍රේණිය ගැන මෙලෝ මගුලක් දන්නේ නැති. හරි. එහෙම ඉන්නවනේ. හරි. කොහොම කරත් ඕක කොච්චර ගන්නවද මතක නැති කට්ටියක් ඉන්නවා. හරි. ඒ අයට දෙන විසඳුමක් තියෙනවා. මම සමාන්තර ශ්‍රේණිය කියන පාඩම පැයක් ගානක මගේ වටින කාලය වැය කරලා මම හොඳ ප්ලේලිස්ට් එකක් හදලා දාලා තියෙනවා channel එකේ. මම මේ link එක පල්ලෙහා දාන්නම්. ඒ වගේම දැන් මේ 10 වසර දක්වා ඕන සියලු සමාන්තර ශ්‍රේණි ටික අවශ්‍ය පළවෙනි වීඩියෝ එක දෙවෙනි වීඩියෝ එක තුන්වෙනි වීඩියෝ එක වගේ විශේෂ වීඩියෝ ටිකේ link ටික මම වෙන වෙනම පල්ලෙහා description එකේ දානවා. ඔයගොල්ලෝ ඒකෙනුත් ගිහලා බලන්න මේ වීඩියෝස් වල. මොකද එහෙම කිසිම තියරි දැනුමක් නැතුව මේ ගණන් හදන්න අමාරුයි. හරිද? මොකද සමීකරණ දෙකක් තියෙනවා විශේෂ සමීකරණ දෙකක්. ඉතින් මේ සමීකරණ දෙක ගොඩක් වැදගත් මේ ගණන් හදන්න. ඉතින් ඒක නිසා කවුරුත් ගාන බලන්න කලින් ඒ ටික බලලා එන්න. මොකද දැනුමක් නැත්නම් ඒ පෙර දැනුමක් නැත්නම් හරි පෙර දැනුමක් නැත්නම් එහෙම වෙන නැත්නම් අවශ්‍ය නැහැ. කවුරුත් ගාන හදන්න try කරන්න. හරි. හදලා බලලා try කරලා බැරිුණොත් විතරක් බලන්න. මොකද මේක බලන් ගාන හදුවා කියලා කිසිම ලැබෙන දෙයක් නැහැ. හරි. හරි. අපි බලමු ගාන. එක්තරා වෙසක් සැරසිල්ලක පළමු පේලියේ බල්බ 4ක්ද දෙවන පේලියේ බල්බ 7ක්ද තෙවන පේලියේ බල්බ 10ක්ද වෙනවා. මේ තියෙන්නේ මෙයා නේද? මෙයාගේ මෙන්න මෙහෙම සීන් එකක් තියෙනවා. හරි. පළවෙනි පේලියේ බල්බ් කීයක් තියෙනවද? 4යි. දෙවෙනි පේලියේ බල්බ් 7යි. තුන්වෙනි පේලියේ බල්බ් 10යි. ඊළඟ පේලියේ තියෙන ගාන අපිට කියන්න පුළුවන්. මොකද මේක සමාන්තර ශ්‍රේණියක්. හරි. ඉතින් මේක බව පෙන්වන්නත් අහන්න පුළුවන්. මේක සමාන්තර ශ්‍රේණියක් බව පෙන්වන්න ඕන වගේ සීන් අහන්න පුළුවන්. හරි. ඒවා හිතන්න එපා ලොකු දේවල් නෙමෙයි. හරි. සමාන්තර ශ්‍රේණියක පිහිටයි. මේකේ කියලා තියෙනවා කෙලින්ම සමාන්තර ශ්‍රේණියක පිහිටයි කියලා. දැන් ඉස්සරහට තියෙන ගානේ මම කෙලින්ම කියලා දෙනවා සමාන්තර ශ්‍රේණියක් බව පෙන්වන්න කියලා. හරි. ඒ වෙන්න පුළුවන්. හරි. හරිද? දැන් මේකේ පොදු අන්තරය කියන්නේ මොකද්ද? පද දෙකක් අතර නියත වෙනසක් හැමතිස්සෙම මේකේ තියෙනවානේ. පොදු අන්තරය. මේකේ මොකද්ද වෙලා තියෙන්නේ සරින් සරි? එකින් එකට යද්දි මොකද්ද වෙලා තියෙන්නේ? එකේ කීය වැඩි වෙලාද? 4 ඉඳලා 4 යද්දි 3ක් වැඩි වෙලා. 3 ඉඳලා 10ට යද්දි තව 3ක් වැඩි වෙලා. මොකද්ද වෙලා තියෙන්නේ? ධන 3. 3ක් වැඩි වෙලා. මෙතෙන්ට යද්දි ධන 3. 3ක් වැඩි වෙලා. ඔහොම කේස් එකක් නේ තියෙන්නේ. එහෙනම් ඊළඟ පදේ කීයද? අපි පුංචි කාලේ දන්නවනේ මේවනේ. ඊළඟ පදේ කීයද? sorry 16. හරි. ඔහොම වෙන්න පුළුවන්. හරි. ඉතින් දැන් ඕක කොහොම යනවනේ 3න් 3ට 3න් 3ට වැඩි වෙ යනවා මේ කතාව. ඔහොම යනවා. හරි. දැන් මේ සමාන්තර ශ්‍රේණියේ පොදු අන්තරය අපෙන් අහලා තියෙන්නේ. පොදු අන්තරය කියන්නේ මොකද්ද? මේ කුමන පද දෙකක් අතර වෙනස. හරි. පෙර පදේ. දැන් අපි මුල් පදේ හැර වෙනත් ඕනම පදයක් ගන්නවා. අරගෙන පළවෙනි පදේ ගත්තොත් ඊට කලින් කෙනෙක් නැහනේ අඩු කරන්න. මුල් පදේ හැර වෙනත් පදයක් අරගත්තා. ඊට පෙර තියෙන පදේ අඩු කරා. හරි. 7 අඩු කිරීම 4. ඔන්න පළවෙනි කොටසම උත්තරේ ලියනවා. 7 අඩු කිරීම 4. ඒ කියන්නේ මේ පදේ ගත්තා. ඊට පෙර පදෙන් අඩු කරා. ඊට පස්සේ කීයද? ධන 3යි. මොකද ධන 3 වෙන්නේ මේක ධන 3 වැඩි වෙවි යන නිසා. හරි. ඍණ 3 આવොත් ඕක අනිත් පැත්තට අඩු වෙවි යනවා. හරි. ඔයාලට සැකනම් මේ වගේ කෙනෙක් ගන්න. හරි. නැත්නම් මේ වගේ කෙනෙක් ගන්නවා. අපි 13 ගමු. 13 අඩු කරා පෙර පදේ 13න් පෙර පදේ අඩු කරා. අඩු කරාට පස්සේ 10 අඩු කරාම ධන 3 ලස්සනට එනවා. හරි. ওই විදිහට පොදු අන්තරය අපිට හොයාගන්න පුළුවන්. හරි. ඊට පස්සේ මේකේ තියෙනවා n වන පේලියේ ඇති බල්බ ගණන 3යි n ධන 1 බව පෙන්වන්න. හරි. 3යි n ධන 1 බව පෙන්වන්න. හරි. බව පෙන්වීමක් නේද තියෙන්නේ. ලස්සන බව පෙන්වීමක් තියෙනවා. හරි. ඊට පස්සේ මේ බව පෙන්වීමේදී මොකද්ද අපි කරන්න ඕන? බව පෙන්වීමක් දීලා තියෙනකොට බව පෙන්වීමක් දීලා තියෙනකොට මොකද්ද අපි කරන්න ඕන? බව පෙන්වීමක් දීලා තියෙනකොට අපි මේ උත්තරේ එනකන් මේක හදන්න ඕන. හරි. ඉතින් දැන් මේ බව පෙන්වීම ඔයගොල්ලෝ දන්නවා මේ සමාන්තර ශ්‍රේණිය ආශ්‍රිත සූත්‍ර දෙකක් තියෙනවා. ඒ තමයි TN සමීකරණ එකක්. අනිත් සමීකරණ මොකද්ද? SN සමීකරණයක්. TN සමීකරණයෙන් අපිට පුළුවන් මොකක් හරි පදයක්. හරි. මොකක් හරි පදයක් පදයක අගය කියන්නනේ. පදයක අගය කියන්න අපිට පුළුවන්. පදයක අගය අපි පදේ වැන්න දන්නවනම් මුල් පදේ දන්නවනම් පොදු අන්තරය දන්නවනම් ඒක කියන්න පුළුවන්. හරි. දැන් මේකෙදි අහලා තියෙන්නේ ඔහොම නෙවෙයි. මේකට අපි කියනවා සාධාරණ පදේ කියලා. පොදු පදේ. හරි. සාධාරණ පදේ. අපි මේ සාධාරණ පදේ හදාගෙන එන්නේ ඇසුරේ. අපි මොකක් හරි n කියලා තියෙන තැනක පදයක් හිතනවා. හරි. දැන් ඔයා හිතන්න මේක මෙහෙම මොහොම ගිහිල්ලා හරි මොහොම ගිහිල්ලා අපි n වෙන පදේ ගන්නවා. හරි. n මේ පදේ වැන්න n. අපි දන්නේ මේ n කියන්නේ කවුද කියලා. හරි. අඳුරන්නේ නැති මිනිස්සු.
හඳුනා නොගත් පුද්ගලයෙක්. හරි? ඊට පස්සේ අපි මේ එන්න පුළුවන් ඒවා එන්න පුළුවන් පදේ යගේ අර්ථ දක්වනවා. හරි? ඒකට අපි කියනවා සාධාරණ පදේ කියලා. ඉතින් මේ සාධාරණ පදයක් අර්ථ දක්වන්නේ ඇයි? හරි? සාධාරණ පදයක් අර්ථ දක්වන්නේ ඇයි? ඉතින් අපිට TN සමීකරණය පාවිච්චි කරලා හැමතිස්සෙම අපිට ඕන පදේ හොයාගන්න පුළුවන් නේ. ඇයි අපි n එකක් හොයන්නේ? සංකීර්ණතාවය අඩු කරගන්න. ඔන්න අපි බලමු. හරි? අපි මේ ගාන කියලා දෙද්දි හොඳට ඔයගොල්ලන්ට පැහැදිලි වෙයි. හරි? මොකක්ද අපේ TN සමීකරණය? TN A ධන n ඍණ එක් වාරයක් d. හරි? තියරි දැනුම නැති අය අනිවාර්යෙන් අරක බලලා සෙට් වෙන්න. එතකොට වැඩේ හරි. හරි? ලොකු අමාරුවක් නෑ මේක. හරි? ඊට පස්සේ දැන් මේ A කියන්නේ කවුද? මුල් පදේනේ නේ. අපි ඒ දෙක ලියාගමු. A කියන්නේ මුල් පදේ. A කියන්නේ කීයද? 4යි. හරි? ඊට පස්සේ ඒක වැදගත් එක්කෙනෙක් කොට්ටක් දාලා තියාගන්න නැත්නම් අමතක වෙයි අපිට. ඊට පස්සේ D කියන්නේ කවුද? පොදු අන්තරය. ඒක කීයද? 3යි. ඒකත් කොට්ටක් දාලා තියාගන්න. හරි? ඔන්න ඔය විදිහට ලස්සනට හදාගත්තා. ඊට පස්සේ දැන් අපිට ඉතින් සර් ඇයි අපි n පදයක් හොයන්නේ? අපිට පුළුවන් නේ සර් මේ tn මේ සමීකරණයට කැමති එකක් ආදේශ කරලා ඕන පදයක් අපිට හොයාගන්න පුළුවන් නේ. ඇයි අපි මේ සාධාරණ පදයක් හොයාගන්නේ? සාධාරණ පදේ හොයාගන්න මේක සරල කරගන්න. හරි? එතකොට ඔන්න බලන්න මේකේ තියෙන සාධාරණ පදේ බලන්නකෝ. n වන පේලියේ ඇති බල්බ ගන්න. ඒ කියන්නේ n වන පදේනේ. n වන පේලිය කියන්නේ n වන පදේනේ. හරි අපි බල්බ ගන්න තමයි මේ සමාන්තර ශ්‍රේණියේ මොකක් විදිහටද ගන්නෙ? මේ එක එක පේලියේ තියෙන බල්බ ගන්න තමයි අපි සමාන්තර ශ්‍රේණියේ පද විදිහට ගන්නෙ. 4 7 10 ඔය දැක්කනේ. ඔහොම ඕක n දක්වා යනවා කියලා හිතන්නකෝ. n කියලා අපි දන්නේ නැහැ කීයෙන් ඉවර වෙනවද කියලා. මේ හොත් එහෙම යනවා කියලා හිතන්න කැමති ගණක් තියෙනවා කියලා. ඕක අනන්තයට තියෙන්න පුළුවන්. එහෙම ඒවා දන්නේ නැහැ ඉතින් අපි. හරි? ඊට පස්සේ 15 වෙන ඊට පස්සේ කියනවා මේ n එක අර්ථ දක්වන්න එපා. n වල පෙළියේ තියෙන බල්බ ගන්න අර්ථ දක්වන්න. එතකොට අපි හරි දැන් සාධාරණ පදේ ගන්නවට කරන්න ඕන n මේ පදේ වැන්න n කියලා අපි හිතනවා. එතන කොහොමත් n අපි දීලානේ තියෙන්නේ දෙන්න. අපි a ට සහ d ට අගයන් ආදේශ කළා මේකේ සාධාරණ පදේ ගන්නවා. අපි ගමු බලන්න. a කියන්නේ කීයද? හරි? a කියන්නේ කීයද? tn නේ. n වෙනි පදේ. හරි? tn කියන්නේ n වෙනි පදේ අගය. හරි? a කියන්නේ කීයද? 4යි. n ඍණ එක් වාරයක් කීයද? ගුණ කිරීම d කියන්නේ 3යි. හරිනේ? ඕක සුළු කරන්න ඕන දැන් අපි. tn සමානයි 4යි. මේ පදයෙන් මේ වරහන ගුණ වෙනවා. එතකොට n වාර 3 වාරයක් n. 3යි n. 3 වාරයක් ඍණ 1. ඍණ 3යි. ඊට පස්සේ අපිට tn පදය මේ ආකාරයට සරල කරලා ලියා ගන්න පුළුවන් 3යි n + 1. හරි? ධන එක විදිහට ලියා ගන්න පුළුවන්. මේකට අපි කියනවා සාධාරණ පදය කියලා. මේ ශ්‍රේණියට අනන්‍ය වෙච්ච කෙනෙක් මෙයා. හරි? මේක ශ්‍රේණියට වෙනස් වෙනවා. දැන් මෙයා හැම එක්කෙනෙක්ටම දාන්න පුළුවන් TN සමීකරණ. මේක යුනිවර්සල් එක්කෙනෙක්. හරි මේක ඕන කෙනෙක්ට දාන්න පුළුවන්. ඒක ඇත්තටම හොයා ගැනීමක්. හරි සොයා ගැනීමක් මගින් ඔප්පු කරපු එකක්. ඕක සාධාරණ හැම එක්කෙනාටම දාන්න පුළුවන්. හැබැයි මේ සාධාරණ පදේ මෙයා දාන්න පුළුවන්. හරි මේකට අපි කියනවා පොදු පදය කියලා. හරි n වන පදේ. දැන් එතකොට මෙයාව අපිට පාවිච්චි කරන්න පුළුවන් පුතා මේ සමීකරණේ මේ ශ්‍රේණියේ ඕනම එකකට ඕනම පදයක් හොයන්න මේක පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි මේක එහෙමද? නෑ මේක ඕන කෙනෙක්ට දාන්න පුළුවන්. මොකද මේ A සහ D ට අගයන් ආදේශ කරන්න තියෙනවනේ. දැන් මේකට ආවට පස්සේ එහෙම කතාවක් නෑ. ඇයි අපි සර් මේක හොයාගන්නේ? දැන් මේ ගානේ අහපු නිසා අපි හෙව්වා. හරි. ඇත්තටම මේක හොයාගන්න අවශ්‍යද නෑ. මොකද අපි මේක හොයාගන්නේ මේ වැඩේ සරල කරගන්න. මේ වැඩේ සරල කරගන්න පුළුවන් මේක හොයාගත්තා. එතකොට දැන් අපිට n ට අගය ආදේශ කරලා ඕනම පදයක් හොයාගන්න පුළුවන්. හරි මම මේ අර තියරි වීඩියෝ වල තියෙන තියරිත් එක්කම කියලා දෙන්නේ. උනාට මම අරක බලන්න කියලා කිව්වේ වඩා හොඳයි. හරි. එතකොට මේ n ට අපිට ආදේශ කරන්න පුළුවන් ඕනම කැමති අගයක්. n ට විතරක් ආදේශ කරලා අර a ට සහ d ට ආදේශ කර කර දැන් දුක් විඳින්න ඕනද නෑ. ඒක තමයි අපි සාධාරණ පදයක් හොයාගන්නේ. හරි. දැන් අපිට n ට විතරක් අගය ආදේශ කරලා කැමති පදයක අගය හොයාගන්න පුළුවන්. ඉතින් මේක තමයි මේ සාධාරණ පදේ සොයාගැනීමේ තියෙන වටිනාකම. හරි. ඊට පස්සේ ඊට පස්සේ අපිට C කොටසේ අහලා තියෙනවා මම 15 වෙනි පේලියේ. හරි 15 වෙනි පේලියේ බල්බ ගන්න. ඒ කියන්නේ ශ්‍රේණියේ 15 වෙනි පදයේ අගය මං අහලා තියෙන්නේ. බල්බ ගන්නනේ පදයේ අගය වෙන්නේ. හරි. අපි ආදර්ශනේ. හරි. දැන් බලමු 15. T15 නේද දැන් මේ හොයන්න ඕන. කොහොමද T15 හොයන්නේ? හරි. දැන් අපි මේ සාධාරණ පදේ හොයාගත්තනේ. මම ඕගොල්ලන්ට කිව්වා අපි සාධාරණ පදේ හොයාගත්තේ මේ වැඩේ ලේසි කරගන්න. ඕනම පදයක අගයක් අපි n ට ඒ පදේ වැන්න ආදේශ කරලා කෙලින්ම ඩිරෙක්ට් මේකෙන් හොයන්න පුළුවන්. කියන්නේ T15 නේ අපිට හොයන්න ඕන. T15 හොයන්න නම් මේ n වෙනුවට 15 දාන්න පුළුවන් නේද පුතා? n වෙනුවට 15 දැම්මා. ධන 1. හරි. පදේ වැන්න 15 එක දැම්මා. ඊට පස්සේ 3 වරක් 15 45
5යි ධන 1 හැදෙනවා කීයද? 46. හරි නේද වැඩේ? ඔය අපි 15 වෙනි පදෙත් එක්ක ටක් ගාලා මොකක් ඇසුරෙන්ද? සාධාරණ පදයේ ඇසුරෙන්. ඉතින් සාධාරණ පදේ අපි සරල කළේ ඒට සහ ඩීට අගයන් ආදේශ කළේ එක හදාගත්ත අපිට අවශ්‍ය වෙලාවට ටක් ගාලා දාලා ගන්න. හරි. හරිම සරලයි. ඊට පස්සේ එමගින් 16 17 18 වන පේලි වල පවතින බල්බ සංඛ්‍යාවන් අපෝහණය කරන්න. මොකද්ද මේ අපෝහණය කරන කියලා කියන්නේ? පුදුම විදිහට වැදගත්. හරි. මේ ප්‍රශ්නේ මේ විදිහටම ඔයගොල්ලෝ දැකලා ඇති මේ අපෝහණය කතාව ප්‍රස්ථාර ගන්නනේ. ප්‍රස්ථාරයේ මූල මේ මොකක් හරි සමීකරණයක් දීලා ප්‍රස්ථාරය ඇසුරෙන් මම සමීකරණයේ මූල අපෝහණය කරන්න. හරි. අපෝහණය. හරි. අපෝහණය කරන්න කිව්වම අපි සුළු කිරීම කරනවද? විශාල ගණිතමය ප්‍රකාශන හදා දින්නද? නෑ. ඒව කරන්නේ නෑ. හරිද? අපෝහණය කරනවා කියලා කියන්නේ වෙන දෙයක් බලලා ඊට පෙර ප්‍රශ්නයක පිළිතුර භාවිතයෙන් ඒක බලලා කරන දෙයක්. හරි. කියන්නේ බලලා කරන දෙයක් හදන්නේ. දැන් මේකේ 15 වෙනි පදේ අපි දන්නවනම් 16 17 18 අපිට ලියන එක මහ ලොකු වැඩක්ද? නෑ. මහ ලොකු වැඩක් නෙමෙයි. දැන් අපේ කට්ටිය මොකද කරන්නේ? අපෝහණය කියලා දුන්නා මොකද කරන්නේ? මේකට ආදේශ කර 16 දානවා n වෙනුවට 16 දානවා n වෙනුවට 17 දානවා n වෙනුවට 18 දාලා ඔය පද ටික හොලපෙන්නවා. ඇති වැඩක් තියෙද එහෙම නෑ. අපෝහණය කරන්න කිව්වට පස්සේ පුතා අපි කරන්න ඕන ඕකේ උත්තරේ භාවිතා කරන්න ඕන. හරි. එතකොට අපි දැන් දන්නවා 15 වන කීයද? 15 වෙනි පදේ කීයද? 46යි නේ. 46යි. ඊට පස්සේ අපිට 16 17 18 වෙන පදත් ලියන්න ඕන. ඉතින් ලියමු. 15 වෙනි පදේ ඕකනම් හරි. 16 වෙනි පදේ කීයද එතකොට? මේකට කීයක් එකතු කරන්න ඕන? පොදු අන්තරය එකතු කර කර යන්න ඕන. මේක ධන 3නේ. ධන 3ෙන් 3 වැඩි වෙනවා. එතකොට මෙයා 49යි. ඊළඟ එක 17 කීයද? 52යි. ඊළඟ එක 18 කීයද? 55යි. ඔන්න ඔය විදිහට අපිට ඉතුරු පද ටිකක් ගන්න පුළුවන්. හරිම ලේසි වැඩක්. හරිද? ඊට පස්සේ ඔතෙන් නිකන් D වලට නිකන් අපිට එච්චර ලොකු අමාරුවක් නැහැ. ලේසියම වැඩේ ෂේප් එක කරගන්න පුළුවන්. දැන් මේ ඇත්තටම ගොඩක් ළමයින්ට මේක අමාරු වෙන්නේ මෙන්න මේ එකතුව සමාන්තර ෂේඩ් එක එකතුව සම්බන්ධ වෙනකොට තමයි. හරි? දැන් ඉතින් මම ඊට වඩා ගොඩාක් අමාරු ගණන් හදලා තියෙනවා YouTube channel එකේ. හරි? ඕගොල්ලෝ බලන්න. හරි? දැන් මේක සත්කාරයක් විදිහට කරන ප්‍රෝග්‍රෑම් එකක්. ඕගොල්ලෝ බලන්න මම කලින් කරපු වීඩියෝස් වල තියෙනවා. හරි මම ක්ලාස් වීඩියෝ එකක් කළා එහෙම දාපුවා තියෙනවා. ඕගොල්ලෝ බලන්න ගිහලා YouTube channel එකේ මගේ දැන් මීට ටික කාලයකට කලින් කරපුවා. ගොඩක් අමාරු ගණන්. හරිද? ඒවත් මේ වගේ ටියුට් හදලා දාලා මේ විදිහට ලස්සනට වැඩේ මම කරලා තියෙනවා. ඕගොල්ලෝ ඒවත් ගිහලා බලන්න. හරි ගොඩාක්ම වටිනවා. අනිවාර්යෙන්ම ඔයගොල්ලෝගේ යාළුවන්ට ෂෙයා කරන්න. හරි? මේ වීඩියෝ එක මෙහෙ වෙනකම් බැලුවා කියලා කියන්නේ ඔයා මේකෙන් ප්‍රයෝජනයක් ගන්න ළමයි. හරිද? අනිවාර්යෙන් ඔයගොල්ලෝගේ යාළුවන්ට ෂෙයා කරන්න මේව බලන්න. මොකද මේ තරමටම වැදගත්. හරි? ගොඩක් අයට ක්ලාස් ගියත් ඉස්කෝලේ ගන්නවත් මේවා ටච් එත්ත නැති තැයි. හරි? ඉතින් ඒක නිසා තමයි කියන්නේ මේක හිමීට මේ විදිහට කියලා දෙන්නේ. මේ ක්‍රම පාවිච්චි කරලා ඔයගොල්ලන්ට මේ ගොඩක් වටින නිසා. හරි? අපි යන් මොකද මම මේක එකපාර උඩින් පාත් වෙලා කියලා දෙන්නේ නැහැ නේ. මම මේක ඊට කලින් YouTube නාලිකාවට දාලා තියෙනවා මේකේ තියරු ගන්න සම්පූර්ණ ටික. හරි? ඇත්තටම ඔය කිසිම කෙනෙක්ට පන්ති යන්නේ නැතුව channel එකේ තියෙන වීඩියෝස් ටික බලලා ඒක ඒ දැනුම භාවිතා කරලා මේ සමාන්තර ශ්‍රේණි මේ මට්ටමෙන් එන ගාන එන්නේ O level exam එකට. හරි? ඒ exam එකට එන ගාන ලියන්න පුළුවන් මට්ටමට උගන්වලා තියෙනවා. හරි? ඇත්තටම බලන්න වටිනා වැඩක්. හරි? ගොඩක් ඔයගොල්ලෝගේ අයියලක් කළා. ඔයිට කලින් ඉඳු බැච් ඒකෙන් ගොඩක් ප්‍රයෝජනයක් ගත්තා. හරි? දැන් මේ ළඟදී ලියපු සෙට් එක ඊට කලින් ලියපු සෙට් එක ගොඩක් ලොකු ප්‍රයෝජනයක් ගත්තා. හරි? දැන් බලමු අපි ඊළඟ කොටස. හරි? ඊළඟේ මොකක්ද අහලා තියෙන්නේ? ඊ නේද? මෙම සැරසිල්ලේ පේලි 18ක් පමණක් පවතී නම් එහි ඇති මුළු බල්බ ගන්න සොයන්න. හරි? ඉතින් පුතා අපිට මේක විදි දෙකකින් හදන්න පුළුවන්. හරි? දැන් ඒ කියන්නේ මේකේ තියෙන ඔක්කොම බල්බ් පේලි කීයද? බල්බ් පේලි කීයද? 18යි. හරි? බල්බ් පේලි 18යි. එතකොට 18 වෙනි පේලියේ තියෙන එක්කනත් අපි දන්නව නේද? මෙයා කවුද? මේ සමාන්තර ශ්‍රේණියේ මොන පදයේද? අවසාන පදය. හරි? මෙයා තමයි අවසාන පදය. අපිට SN සමීකරණ දෙකක් තියෙනවා. එකක් තමයි SN. හරි? හරි. එකක් තමයි මෙන්න මේ සමීකරණය. හරි? n බෙදීම දෙක වාරයක් 2a n ඍණ 1 d කියන සමීකරණය. ඔය එක්කනේ. හරි? අනිත් සමීකරණය තමයි මේක. n බෙදීම 2 a ධන l. හරි? ඔන්න සමීකරණ දෙකම අපිට භාවිතා කරන්න පුළුවන් ගැටලුවක් විසඳද්දී. ඉතින් මේ සමීකරණ දෙකෙන් ඔයගොල්ලන්ට පේනවද මොකක්ද අපිට දාන්න ලේසිම? හරි?
පළවෙනි මේ තියෙන පද මම පොඩ්ඩක් කියන්නම්. මම අරගෙන හොඳට කියලා දෙනවා. ඔයගොල්ලෝ අනිවාර්යෙන් බලන්න පුතා. හරි. වට්ටටම වටිනවා. හොඳට පැහැදිලි කරලා සුපිරියල් එකටම කියලා දෙනවා. හරි. මේකේ තියෙන වෙනස්කම් ඔයගොල්ලෝ කවදාවත් ඒ විදිහට ඉගෙනගෙන නැහැ. හරි. අනිවාර්යෙන් බලන්න. හරිද? ඉංජිනේර කෙනෙක් උගන්වන්නේ ඒ නිසා අනිවාර්යෙන් බලන්න. හරි. මේකේ හරි මේක වෙනම භාවිතා කරන අවස්ථා අපිට තියෙනවා. දැන් මේ ගාන ප්‍රොජෙක්ට් කරලා තියෙන්නේ මේක අවසාන පදේ අපිට හොයන්න ගානේ සලස්වලනේ. ගානේ හොයන්න සලස්වලා. ඒ කියන්නේ අපිට මේ දඩ සමීකරණය භාවිතා කරනට වඩා මෙන්න මේ චූටි සමීකරණය භාවිතා කරලා ගාන හදන්න තමයි මේක සෙට් කරලා තියෙන්නේ. හරි. තේරුණාද දන්නේ නැහැ ඔයගොල්ලෝ. හරි. මෙහා පාවිච්චි කරන් තමයි වැඩේ සෙට් කරලා තියෙන්නේ. මම ඒව වෙන වෙනම ගණන් සෙට් කරලා සුපිරියටම හොඳට හිතලා හදපු ටියුට් එකකුයි හදපු සුපිරි ගණන් ටිකකුයි එක තමයි වීඩියෝ සෙට් එක කරන අනිවාර්යෙන් බලන්න. හරි. දැන් වෙලාව නැත්තම් ටර්ම් ටෙස්ට් නම් මේ කාලේ මේ ටර්ම් ටෙස්ට් ප්‍රෙපරේෂන් එක ගන්න. ටර්ම් ටෙස්ට් එකට කලින් නම් බලන්නේ. කමක් නැහැ ෆස්ට් ටර්ම් එකනේ ඊළඟ ටර්ම් එකට යන කලින් හරි බලලා යන්න. හරි අනිවාර්යෙන් බලන්න. හරි යාළුවන්ට ෂෙයා කරන්න. හරි අනිවාර්යෙන් කරන්න යාළුවන්ට ෂෙයා කරන්න. හරි. දැන් මේ දෙක භාවිතා වෙන අවස්ථා දෙකක් තියෙනවානේ. ඉතින් පුතා ඔයා බලන්න මේ සමීකරණේ යෝධ සමීකරණේ ආදේශ කළා. හරිද? මේ a ට d ට n ට මේ අගයන් ආදේශ කර හදනට වඩා ගොඩක් ලේසියිනේ අපි පළවෙනි පදයක් දන්නවා. ඒ කියන්නේ පළවෙනි පදේනේ හැමතිස්සෙම L කියන්නේ last term අන්තිම පදේ ඒකේ L ලකුණ තමයි මේ දාලා තියෙන්නේ. ඉතින් මේක පාවිච්චි කරලා හදන එක ඔයිට වඩා ලේසියිනේ පුතා. හරි. ඉතින් අපි ඒක පාවිච්චි කරලා හදමු. කැමති කෙනෙක් ඉන්නවා නම් මේක භාවිතා කරන්න හරියටම හරි හොඳ උත්තරේ එනවා. වැරදි කියලා නෙමෙයි කියන්නේ. මේක හරියටම හරි 100%ක් නිවැරදි. හැබැයි අපිට මේ ගාන ප්‍රොජෙක්ට් කරලා තියෙන විදිය අනුව අපිට තේරෙනවා අවසාන පදේ අරගෙන ගාන හදන්න ලේසියෙන්ම හදන්න පුළුවන් නේ. අපි හදමු බලන්න ඒක අරගෙන. හරි. මේ කීයද? 1 2 3 4 5 පහ දාගෙන උනේ. මේකේ තියෙන A B C D E. කමන්න අපි දැන් පහ දාලා හදමු. හරි. එතකොට ඔය SN මම මේ සමීකරණ දානවා. හරි අවසාන පදේ තියෙන කියලා දානවා. මොකද අපි 18 වෙනි පදේ දන්නවනේ. අපි අපෝහණය කරලා ගත්තා නේ. හරි. SN කීයද? SN නෙවෙයි අපි S 18 තමයි හොයන්නේ. ඒ කියන්නේ 18 බෙදීම 2 A ධන L. A කීයද පුතා? 4යි. L කීයද? 50. එතකොට 59ක් එනවා. එතකොට මේකට මේක කැපුණා 9ක් ආවා 9 වරක් 59 නේ. 59ව 10ක් කීයද? 590යි. ඒකෙන් තව 59ක් අපි අඩු කරමු. එතකොට අපිට කීයක් එනවද කියලා බලමු. 1යි 8යි 3යි 531ක් නේ අපිට බල්බ් 531ක් එනවා මේ මුළු සෙට් එකෙම තියෙන බල්බ් ගන්න ඔයා. හරි. ඒ කියන්නේ මේ තියෙන පද හැම එකෙම එකතු කරන්නේ මේ සමාන්තර ෂේටි එක පදයක් කියන එකක තියෙන බල්බ් ගානනේ. ඉතින් අපි මොකද කරේ? මේ සමාන්තර ෂේටි ඔහොම ගිහිල්ලා ඉවර වෙන්නේ කාගෙන්ද? n කියලා කියන්නේ කවුද? මේ n කියලා කියන එක මැද පදයක් කියලා හිතමු අපි. ඔහොම ගිහිල්ලා කියන්නේ ඉවර වෙන්නේ 18 වන පදෙන් 18 වන පදේ මොකද්ද? 55යි. හරි. මේ තියෙන 18 වන පදේ. හරිද? ඉතින් පුතා ඔහොම බලන්න දැන් ඔයගොල්ලන්ට පේනවා මේ තියෙන පළවෙනි පේලියේ තියෙන බල්බ් ගාන. මේ තියෙන දෙවන පේලිය, තුන්වෙනි පේලිය ඔහොම 18 වෙනි පේලියේ තියෙන බල්බ් ගාන තමයි මේ තියෙන්නේ. ඉතින් ඔයගොල්ලොන්ට දැන් තේරෙනවා අපි මේ මොකද්ද කරේ? මේ සමාන්තර ෂේටිය අවසාන පදෙත් අපි දන්නවා. හරි? සමාන්තර ෂේටිය අවසාන පදේ දන්නවා. අපි සමාන්තර ෂේටියේ පළවෙනි පදේ ඉඳලා අවසාන පදයට දක්වා එකතුව ගත්තා. ඉතින් සමාන්තර ෂේටිය එක පදයක් කියලා කියන්නේ මොකද්ද? එක පේලියක තියෙන බල්බ් සංඛ්‍යාව. ඉතින් සමාන්තර ෂේටියේ පද ටිකේ එකතුව කියලා කියන්නේ හරි මුළු සමාන්තර ෂේටියේ පද ටිකේ එකතුව කියලා කියන්නේ මේකේ තියෙන මුළු බල්බ් ගානනේ. මොකද සමාන්තර ෂේටිය එක පදයකින් නිරූපණය ගන්න මේ පේලියේ තියෙන බල්බ් ගාන. ඉතින් 4 කියන්නේ පළවෙනි පේලියේ තියෙන බල්බ් ගාන, 7 කියන්නේ දෙවෙනි පේලියේ, ඊළඟට තුන්වෙනි පේලිය. ඔහොම මේ පද ටික එකතු කරා කියන්නේ අපිට ලැබෙන්නේ මොකද්ද? මේ මුළු මේ අපි අමාරුවෙන් හදපු සැලසිල්ලේ මොකද්ද? තියෙන මුළු බල්බ් ගාන. හරි අමාරු වැඩක් අපි මේ කරේ. මොකද ලොකු සංකීර්ණ වැඩක් නේ මේ බල්බ් ටික හදන එක නේ. හරි අමාරු වැඩක්. හරි අන්තිම පේලියේ බල්බ් 59ක් තියෙනවා. පළවෙනි පේලියේ 4යි. හරි ඕන අර ත්‍රිකෝණාකාර මෙන්න මේ වගේ ත්‍රිකෝණාකාර ෂේප් එකකට මේක හැදෙන්නේ. හරි ඔන්නෝම රටාවක් තමයි මේ සෙට් වෙන්නේ. හරි sorry. හරි දැන් අපි බලමු අවසාන කොටස. හරි දැන් මේ වෙනකොට අපි දන්නවා බල්බ් කීයක් තිබිලාද? 531ක් තිබිලා තියෙනවා මේ මුළු ශ්‍රේණියෙම. හරි ෂේටියෙම. හරි බල්බ් ඔච්චර ප්‍රමාණයක් අපි භාවිතා කරලා තියෙනවා මේ සැලසිල්ල හදා. හරි ඊට පස්සේ එක් බල්බයක මිල රුපියල් 5ක් නම් වැය වූ මුළු මුදලනේ. ඉතින් මොන්ඩිසෝරි ළමයා නෑ මෙතන කවුරුවත්. ඉතින් මේ තියෙන මුළු බල්බ් ගාන. හරි මේ තියෙන මුළු බල්බ් ගාන. ඉතින් ඔයගලන්ට පුළුවන් මුළු බල්බ් ගානේ අඩු කරලා ගන්න. ඔයගොල්ලෝ sorry මුළු බල්බ් ගානේ ගුණ කරලා ගන්න. එක බල්බ් එකක් අපි දන්නවා කීයද? රුපියල් 5යි. හරි පුංචි බල්බ් නේ දාන්නේ LED බල්බ් එකක් කියලා හිතන්නකෝ. එක බල්බ් එකක් රුපියල් 5යි. ඉතින් බල්බ් 531ක් තියෙනවා. ඉතින් 531 පහෙන් ගුණ කරලා ගියපු මුළු වියදම හොයා ගන්න. හරි ඉතින් මම හිතනවා ඔයගොල්ලෝ කාටවත් මේක හොඳටම තේරෙන්න ඇති කියලා. ඉතින් මම ටියුට් එක දාලා තියෙනවා ඩිස්ක්‍රිප්ෂන් එකේ. ඔයගොල්ලෝ යාළුවන්ට ෂෙයා කරන්න මේක. මොකද යාළුවන්ට print කරගන්න කියන්නේ link එකත් එක්ක ෂෙයා කරන්න.
මේක ගොඩක් වටින වැඩක්. හරිද පුතා? මේක ගොඩක් වටින වැඩක්. ඉතින් යාළුවන්ට ෂෙයා කරන්න. බලන්න ඔයගොල්ලෝ මේක උපරිම ප්‍රයෝජනය ගන්න. දැන් මේකේ දැනුම පාවිච්චි කළා. හරි? ඊළඟට තියෙන ගාන හදන්න හරි ලේසි. හරි? ඒක හදන්න පුළුවන්. එහෙම arrangement එක තමයි දීලා තියෙන්නේ. ඉතින් ඒ ගානේ පොඩි ඇඩ්වාන්ස් පාර්ට් එකක් තියෙනවා අන්තිම ටික. ඒක හදාගන්න අමාරුයි. කමක් නැහැ. මුල ටික හදන්න හරි try කරන්න. මොකද මේවා මේ විදිහට හදලා තමයි ගොඩ දාන්න ඕන. හරි? නැතුව ගණන් හදන්න නැතුව මේක ගේම ගහන්න බෑ. ඇත්තම කතාව බෑ. හරි? ඒ නිසා ඒක කොහොම හරි බලලා ඒකත් ගොඩ දාගන්න. මේ ගානත් හොඳටම තේරෙන්නේ නැති කියලා හිතනවා. මම විනාඩියක් කාලයක් මේක ඩිස්ප්ලේ එකේ දාලා තියෙනවා. ඔයගොල්ලෝ බලලා ලියා ගන්න. හරි? අනිත් ගණන් ටිකත් බලන්න. ටියුට් එක ඉතුරු ගණන් ටිකත් හදන්න. ඉතින් ටියුට් එක ඩවුන්ලෝඩ් කරලා යාළුවෝ කාට ෂෙයා කරන්න. මේ වැඩ පිළිවෙල හොඳයි නම් මම මේ උගන්වපුව තේරුණා නම් සහ මොකක් හරි අඩුපාඩුවක් මොන හරි දෙයක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. ඒ වගේම ඔයගොල්ලන්ට ඉස්සරහට මේ නාලිකාව හරහා මගේ හරහා මම ක්ලාස් කරනවා ඔන්ලයින් ක්ලාස්. ඉතින් ඒවයි හරහා හරි ඕගොල්ලොන්ට කෙරෙන්න මොනවා හරි පාඩමක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. ඒ වගේම මගේ නම්බර් එක පල්ලෙහාන් දාලා තියෙනවා. ඕන වෙලාවක WhatsApp message එකක් දාන්න. මගේ නම්බර කියන්නේ ආයතන නම්බර එක දාලා තියෙන්නේ. ඉතින් අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ මැසේජ් එකක් දාන්න. ඉස්සරහට කෙරෙන්න අවශ්‍ය පාඩම් YouTube එක කරා නොමිලේ කෙරෙන්න අවශ්‍ය පාඩම් ඒව තියෙනවා නම් ඒ වගේ අදහසුත් ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම කමෙන්ට් කරන්න. ඒ වගේම ඊළඟට තියෙන ගණනුත් අනිවාර්යයෙන්ම බලන්න. ඔක්කොම ටික මුළු ප්ලේලිස්ට් එකම කවර් කරලා වාර විභාගෙ ලියන්න යන්න. ඕකේ thank you.